හායි ඔයාලා හැමෝම තශීස් ලව්ලි වර්ල්ඩ් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මං හිතාගෙන ඉන්නවා අද ඉඳන් ඔයාලා එක්ක මගේ ජීවිතේ ලස්සන දවස් ලස්සන මොහොතවල් මේ YouTube channel එක හරහා බෙදා ගන්න. අද grocery shopping යන දවස අපි දෙන්නගේ. මම ඉතින් ජපාන් වල තමයි ජීවත් වෙන්නේ. බලමු ඉස්සරහට අද දවස කොහොමද මගේ ගෙවෙන්නේ කියලා. වෙනදට වඩා අද සීතල ටිකක් අඩුයි. ඒක නිසාම තමයි අපි දෙන්න හිතුවේ අද ගෙදරට ඕන බඩු ටික ගන්න යමු කියලා. මේ දවස්වල ජපානයේ සීතල කාලේ ටික ටික අඩු වීගෙන යන්නේ. ලස්සනට අවුව පායනවා. සීතලයි අවුවයි දෙකම තියෙන දවස් තමයි ඉස්සරහට එන්නේ. මුලින්ම මයි අයියා ආවේ යෝන් එකට. මට කිචන් එකට ඕන බඩු වගේක් තිබ්බා ගන්න. ඔයාලට පේනව නේද? ලස්සනට අවුව පායලා තියෙනවා. ඇත්තටම අද හරිම ලස්සන දවසක්. ඉයෝන් එකේ මේ ෂොප් එකට තමයි අපි නිතරම එන්නේ. ගෙදරට මොන හරි බඩුවක් ගන්න ඕන නම් මේ කඩේ ගොඩාක් බඩු තියෙනවා. ඒකෙන් අර ලේසි අපිට ඔක්කොම බඩු ටික එකම තැනකින් අරගෙන යන්න පුළුවන් හින්දා මේ සමහර බඩු දැක්කම මට මං ගන්න හිතන් ආව බඩු ටිකත් අමතක වෙනවා. ඒ තරමට මේ දේවල් ලස්සනයි. ඔයාලටත් මට වගේද? මං වගේම ඔයාලත් මේ දේවල් වලට ගොඩක් ආසයි නේද? කියුත්තානේ. මේ ෂොප් එකේ බඩු ඇත්තටම හොඳයි. අපි දෙන්නට ඕන වෙච්ච බඩු ටිකත් අරගෙන අපි දෙන්න ගියා බිල් එක දාගන්න. මෙතන ඉතින් අපිම තමයි බිල් කරගන්න ඕන. මෙහේ ඉතින් සමහර තැන් තියෙනවා මේ වගේ අපිම බිල් කරගන්න ඕන තැන්. මං හිතන්නේ ලංකාවෙත් දැන් නම් තියෙනවා. ඊළඟට ඉතින් යන්න ඕනේ ගෙදරට උයන බඩු ටික ගන්න. පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා මම කිව්වා මැක් එකෙන් මොන හරි අරගෙනම යන් කියලා.
එළවලු පළතුරු ගන්න අපි දැන් අනිවාර්යයෙන්ම වගේ ඉන්නේ මේ සුපර් මාකට් එකට. මේ සුපර් මාකට් එකේ ගොඩක් අලුත් එළවලු පළතුරු තියෙනවා. ඒ කෙනුත් ඕන කරපු හැමදේම වගේ ගත්තා. දැන් නම් ගන්න තියෙන හැමදේම වගේ අරගෙන මං හිතන්නේ ඉවරයි. මේ වෙලාවේ 3ට 4ට වගේ වෙලාව ඇති. මම YouTube channel එකක් කරන්න ලොකුම හේතුවක් තමයි මේ අපි දෙන්නගේ ජීවිතේ ගෙවෙන්නේ ලස්සනම කාලේ. ඒව කවදා හරි අපි දෙන්නට මතකයක් විදියට තියාගන්න ඕන හින්දම තමයි මං මේ YouTube channel එක කරන්න හිතුවේ. මම අද උදේ නැගිට ගමන්ම අයියට කිව්වේ අද රෑට රාමෙන් කන්න යන්න කියලා. මේ රාමෙන් කඩේ තියෙන අපේ ගෙවල් ළඟමයි. මේකේ රාමෙන් ගොඩක් රහයි. අපි දෙන්න ගෙදර ගිහිල්ලා බොක්ස් එකක් දාලා ඉක්මනටම ආවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඔයාලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මං ඊළඟට මොන වගේ වීඩියෝස්ද ඔයාලට අරගෙන එන්න ඕනේ කියලා. මෙහෙම තමයි මං ඔයාලා එක්ක අද මගේ grocery shopping vlog එක share කරගත්තේ. ඉක්මනින්ම ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.